කතා කරන කතා නොකරන ජීවින් හා වස්තුූන් වෙනුවෙන් ස්මතුවන ප්‍රස්තුතය ප්‍රශ්න කිරීමට එන්න. දේවාටෝ අයිබෝවන් දේවා ටෝක්ස් අදත් අපි ලෑස්ති වෙනවා අලුත් කතාවක් කියන්නේ ඉතින් මේක මේ අලුත් නෙමෙයි හැම අවුරුද්දෙම වෙන කතාවක්. වාසනාවට හෝ අවාසනාවට මේ සැරේ පොඩ්ඩක් ඒට මේට වෙලා වෙයි නැත්නම් අවුරුදු කන්න වෙන්නෙත් නැහැ පෙලක්කුන්ට මේ රිසල්ට් උසස් පෙළ ප්‍රතිඵල ලියපු අය මෙතන බලන් ඇති මේ අවුරුද්දේ ඊට ඉස්සෙල්ලා අවුරුදු වල ළඟ නැතත් පරණ වයසට ගිය මුත්තල පවා ලියලා ඇතිනේ මේක ඈ ඉස්සරහට එන කට්ටියටත් ඕක ලියන්න වෙනවා. අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන දේවා ටොක්ස් තුලින්. අයිබෝන් ප්‍රේම අයියේ. ආයිබෝවන් මල්ලි. සරත් ප්‍රේමතිලක අපේ විශ්ලේෂණයට අදත් ලෑස්ති වෙලා ඉන්නවා. ප්‍රේම අයියයි මායි මේ මොකද්ද මේ වෙලා ගන්න හදන පැදුර කියලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අපිටත් ඉසඳ ගන්න සෑහෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. රිසල්ට් ආව බොලේ ඊයේ නෙමෙයි පෙරේදරේ. කොහොමද? ඥාතින්ගේ ළමයි එහෙම ලියලාද අයියාලා අක්කලාගේ අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ කණක් ඇහෙන්නේ නැහැ කියනවද? පාස් වෙලාද ෆේල් වෙලාද? ඔව් කතා කරලා කියනවා ඉතින්. මෙහෙමයි ඒ තුනේ විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. ඊට පස්සේ තව කට්ටිය තව කතා කරලා කියනවා ලකුණු මදි වුණා කියලා කියනවා. ඊට පස්සේ කතා නොකර ඉන්න ළමයි ඉන්නවා. කතා කරාම ෆෝන් එකට එන්නේ නැහැ. සමහරක් අය හරි සතුට බෙදා ගන්නවා. සමාජ මාධ්‍ය තුල අපිට දකින්න පුළුවන් මගේ දියණිය මගේ පුතා ඒ තුනක් ගත්තා මට ආඩම්බරයක් ගෙනාවා. ඒ වගේ ඉතින් අපිට ඒකේ වරදක් නෑ. ඔව්. දරුවෝ ඉගෙන ගන්නවා බොහොම මහන්සියෙන් අම්මලා තාත්තලා උගන්නපු සල්ලි වලට ඒ ළමයි ණය නැහැ. ඉගෙනගෙන තියෙනවා. මට ඕක තමයි ඒ තුනක් දීලා තියෙන විශ්වවිද්‍යාලය යනවා. එතකොට අපේ වගේ රටක අධ්‍යාපනය හැදිලා තියෙන්නේ විභාග ක්‍රමයක් බේස් කරගෙන. පරීක්ෂාවේ පාස් වුණාට පස්සේ වැඩිම ලකුණු ගත්තොත් කෙලින්ම යන්න පුළුවන් ඉස්කෝල තියෙනවා. එතකොට කාගේවත් පස්සේ යන්න ඕනේ නැහැ. එතකොට ඊට පස්සේ ඉස්කෝලෙන් ඊට පස්සේ ශිෂ්‍යත්ව පාස් ඊට පස්සේ 9යි ඊට පස්සේ දැන් A level කරනවා ඒ 3යි දැන් මේ සැරේ ඔය A level රිසර්ච් තමයි ආවේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලය යනවා. මෙහෙම ඉතින් යන්න මාවත තියෙනකොට ඉතින් ඇත්තටම ළමයි මහන්සි වෙලා ඉතින් ළමයින්ට දොස් කියන්න බෑ. ඒගොල්ලෝ මැරිගෙන කොහොම හරි මේක ගන්න. ඉස්සර නම් කියන්නේ වතුර කකුල් මේ බේසන් වල දාගෙන නේ වතුර බේසන් වල කකුල් දාගෙන පාඩම් කරනවා කියලානේ අපේ කාලේ කියන්නේ. ඔව්. එතකොට ඊට වැඩිය තව ප්‍රවණතාවයක් තියෙනවා මම දැක්ක. ඒ කියන්නේ තව අවුරුදු 2කින් තව අවුරුද්දකින් A level කරන්න ඉන්න ළමයිනුත් A level කරන අතරේ ලියනවා මේ O level කරලා A level පටන් ගත්ත විතරයි. ඒ වුණාට ඒගොල්ලෝ අවුරුද්දක් යනකොට කොහොම හරි තව අවුරුදු 2ක තව අවුරුද්දක් ඉස්සරහට කරන්න ඕන විභාගයක් අවුරුද්දකට කලින් කරන එක අවුරුදු 2කට කලින් කරනවා. කරලා ඉවර වෙලා ඒක පාස් වෙලා පෙන්නනවා. දැන් එහෙම ළමයෙක් අපිට ඉන්නේ. ඒ ළමයා විශාඛයේ ඉඳලා නේද අවුට් වෙලා මේ කියන්නේ අයින් වෙලා ගිහිල්ලා එයා මාස 6ක් ඇතුලේ O level උත් කළා A level උත් කළා රිසල්ට් එක මේ ජීව විද්‍යාවෙන් ඒ තුනකුත් දාලා ජීව විද්‍යාවේ ගණිතයෙන්ද මන්ද කොහොම හරි විෂය ධාරාව ලංකාවේ හොඳ රෑන්ක් එකක් කරගෙන එයාත් යනවා විශ්වවිද්‍යාලය. ගන්න අවුරුදු එයාගේ ජීවිතේ ගත්තම ඒ කියන්නේ අවුරුද්දක් එයා මේ කලින් අනිත් ළමයින්ට සාපේක්ෂකව හරි ඇඩ්වාන්ස්. මම පොඩි පුද්ගලික කතාවක් කියන්නද? කියන්නකෝ. මම කවදාවත් 3 පන්තියේ ඉඳලා නැහැ. ඒ කියන්නේ දෙකෙන් ඔයා දක්ෂයයි කියලා 3ට 4ට දැම්මද? 4ට දැම්මා. දැම්මට පස්සේ දැන් මම දැන් විශ්වවිද්‍යාලයේ යද්දි ඒ ඔක්කොම මගේ බැජ් එකේ ආයේ මට වැඩිය අවුරුද්දක් වැඩිමල් කට්ටිය. හරි? ඩබල් ප්‍රොමෝෂන්. තනදීම ඩබල් ප්‍රොමෝෂන් දැන් ඒක නෑ ලංකාවේ. ඉස්සර මෙයා තියාගෙන කියන්නේ පන්තියේ මිස්ලට මාව කරදරයක් වුණා ඇත්තටම. හැබැයි මෙහෙමයි මේ ප්‍රේමයියේ. දැන් ඉස්සර ඔහොම ඔය අපේ ගමෙත් ඔන්න ඔහොම සීන් එකක් කිව්වා. කිව්වට පස්සේ මරු කතාවක් කිව්වා ඉගෙන ගත්තේ නැති මල පොතේ අකුර දන්නේ නැති මාමා කෙනෙක්. හරි? ඒකව දාලා තුනේ. ඒ කියන්නේ මේ කොල්ලා මේ දක්ෂතාවයේ තියෙන කොල්ලා එකේ ඉඳලා දෙකට නොදා තුනට දාපු එකේ. කොයාව දාලා තියෙන්නේ තුනේ ඉඳලා හතරටනේ තුනට යන්නේ නැතුව. හරි? ඌ කටමැත දොඩවනකොට කිව්වා හැබැයි පුතෝ උඹ එකේ ඉඳලා තුනට දැම්මට ඔබගේ දෙකේ අඩුව තාම තේරෙන්නේ නැහැ කිව්වා. මං යන්නේ ඒක මේ මට මෙන්න මේ 3 පන්තියට ගියේ නැති අඩුව මං හිතනවා
අපරාධේ මගේ තව ඉස්කෝලේක සෙල්ලම් කරන්න තිබිච්ච කාලය. මට පාසලක් තුලින් වෙන්න තියෙන සමාජානුයෝජන ක්‍රියාවලියට එක අවුරුද්දක් අඩුයි. මට පියාදු ගහන්න තිබිච්ච කාල පරාසය. එතකොට තව අවුරුද්දක් පස්සේ ගියා නම් මට මගේ අධ්‍යාපනික ජීවිතයේ අලුත් තාක්ෂණය එන්න තිබුණා නේද? දැන් උදාහරණයක් අපේ විශ්වවිද්‍යාල කාලේ ඉන්ටර්නෙට් අපි දන්නේවත් නැහැනේ තිබුණා එහෙම මෙහෙම වෙනම ෆැකල්ටි එකක තිබුණා අරෙන්න අපේ දිනදා මොබයිල් අපිට තිබුණේ නැහැ. ස්මාර්ට්ෆෝන්. එතකොට DOSද කොහෙද තිබුණේ? Windowsවත් නැහැ. ඒ වගේ මොකද හෙන්න ලොකු කතා. ඉතින් අපිට අපරාධෙ මෙන්න මේ අපි හිතනවා දැන් මගේ යාළුවෙක් ඉන්නවා ඉතාමත්ම දැනුගත් යාළුවෙක් ඉන්නවා. එයාගේ දුවත් අවුරුද්දක් කලින් දැන් හැමදාම අවුට් වෙලා. ඒක එක පැත්තකින් හොඳයි. තව පැත්තකින් අරගෙන බැලුවම ළමයෙක් විදියට ශිෂ්‍යයෙකුට ලැබෙන්න තියෙන මෙන්න මේ අවුරුද්දක් පාසල් අධ්‍යාපනය, සමාජ ජීවිතය, ඒ වගේ ගොඩාක් දේවල් මේ ළමයෙක්ගේ කාලේ ලැබිය යුතු අවුරුද්දක් තමයි මේ අවශ්‍ය වෙලා ඒ ළමයා මහන්සිලා කොච්චර මහන්සි වෙනවද? ඒ ලෙවල් ළමයින්ටත් දාගන්න බෑ. ඒ තරම් අමාරුයි. නමුත් මේ ළමයා ඕ ලෙවල් ළමයෙකුත් දාගෙන. දැන් මෙන්න මේ වගේ කාරණා. හැබැයි ඔයා කියන එකට ඒ දරුවගේම තාත්තා හෝ වෙන කෙනෙක් කියපු ප්‍රකාශයක් මම මේ මතකෙන් කියන්නේ වැරද්දක් වෙනවා නම් සමා වෙන්න ඕන මේ ආන් ඉන්න කෙනෙක් මේ දැන් වෙන පිට රටකදී ඔයත් වියට්නාමයේ ඇතුළු රටවල් ගණනාවක හිටපු කෙනෙක් සෑහෙන මට්ටම් වල අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව ඔයාටත් අවබෝධයක් තියෙනවා. හැබැයි මේ අවුරුදු 26 27 වෙනකම් මේ ඇට්ටර වෙනකම් ඉන්නේ නැහැ. ඒ විශ්වවිද්‍යාලයක් ඇතුලේ අවුරුදු 22කින් විතර වැඩේ කම්ප්ලීට් කරලා උන් එළියට එනවා. අපේ රටේ එහෙම නෑනේ අයියේ. එතකොට මෙහෙම try එකක් දෙන එක නරකක් නෑ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නේ. නෑ මෙහෙමයි. අපි කොහොමත් අපේ අධ්‍යාපනය තුල විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. අපි නිකන් යටතම ගියොත් අපේ අධ්‍යාපනයේ ගොඩාක් පරණයිනේ. අපි ගත්තොත් ඇත්තටම ඉස්සර විශාල ඉතිහාසයක් තියෙනවානේ භික්ෂූන් වහන්සේලා මූලික කරගෙන අපේ තිබුණ විශ්වවිද්‍යාල. අපි අනුරාධපුර රාජධානී අධ්‍යාපනික පිරිවෙන් ඒවා හෙවන්නේ වාලාහන පිරිවෙන ඒවා මේවා ඇතුළු නේද විශ්වවිද්‍යාල පද්ධතියක් තිබුණානේ ලොකු. ඔව් හරි. එතකොට එහෙම ඊට පස්සේ ඒ ගලාගෙන ආපු අධ්‍යාපන ක්‍රමය ඊට පස්සේ ආක්‍රමණ අපිට ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමයන් රටාවන් එක්ක වෙනස් වෙනවා. අර පිරිවෙන කේන්ද්‍ර කරගත්ත තිබිච්ච අධ්‍යාපන ක්‍රමය පාඨශාලාවලට හොම එනවා. ඇවිල්ලා ඊට පස්සේ අධ්‍යාපනය අනිවාර්යකරණයක් කරනවා. ගෙවල් වලට ගිහිල්ලා ඉස්සර එක්කගෙන ඇවිල්ලා තියෙනවා ඉස්කෝලේ යන් කියලා. ඔහොම ඇවිල්ලා මේ විභාග ක්‍රමය කියන එක ලංකාවේ ස්ථාපිත වෙනවා 1940 ගණන් වල තමයි. ඊට පස්සේ නිදහස් අධ්‍යාපනය මේක නිදහස් අධ්‍යාපනය ලැබෙනවා බාලාංශයේ ඉඳලා උසස් පෙළ දක්වාම. ඊට පස්සේ ලංකාවේ ඔහොම දියුණු වෙනකොට පාසල් අධ්‍යාපන ක්‍රමය මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල් හා සාමාන්‍ය පාසල් විදියට ඔහොම කැඩෙනවා. ඊට පස්සේ මේ වගේ විශාල විදිහට අධ්‍යාපනය අපේ රටේ ඉතිහාසයක් තියෙනවා. නිසාම ඔය වැනි ක්‍රියාවලින් එක්ක අපේ රටේ සාක්ෂරතාවය මං හිතන්නේ 94ක් වගේ කලාපීය වශයෙන් ආරම්භ බලනකොටත් අපි යම් අකුරු කියවීමේ සහ ලිවීමේ හැකියාව තියෙනවා. හරි. සතුටු වෙන්න පැතිත් පුළුවන් පැතිත් තියෙනවා. ඒ වගේම අපි හොඳට මේක කල්පනා කරලා බැලුවොත් අපි දන්නවා අපේ රටේ අධ්‍යාපනික නිකන් මේ විභාග ක්‍රමයට මේ A level research සම්බන්ධ එකට විතරක් ફોකස් වෙන්නේ නැතුව තව ටිකක් එහාට ගිහිල්ලා අපි බැලුවොත් අපිට ඉස්සර තිබුණා මේ පැත්තෙන් ගියොත් දොස්තර මේ පැත්තෙන් ගියොත් ඉංජිනේරුවා මේ පැත්තෙන් ගියොත් බැංකු හරි ඊට පස්සේ මේ පැත්තෙන් ගියාට පස්සේ අනිත් එක්කෙනා චිත්‍ර ගුරුවරු හරිද හරි පොඩි ඒ කියන්නේ දොස්තරවරයෙක් හිටියා ඉංජිනේරුවෙක් හිටියා බැංකු කට්ටිය හිටියා ක්ලාක් මනම්මනේ ඒ වගේ ඊට පස්සේ ටීචර්ස්ලා ආට් තමයි ඒක කොමස් තමයි ඔගේ පොඩි අර්ථයක් තමයි අපිට රස්සා සම්බන්ධ තිබුණේ තිබ්බේ නමුත් මේ තාක්ෂණික විශාල වශයෙන් ලෝකයේ අපි පළවෙනි එක ඇත්තටම අපි දූපතක් නේ වතුර වත් තියෙන පොඩි පස් අපි රටක් කියන්නේ වතුරෙන් උඩට පස් ටිකක් මේ වතුරෙන් මතුවෙච්ච රටක් කියන්නේ මෙන්න මේ පස් ගොඩ තමයි රටක් බවට පරිවර්තනය කරන එක වෙන වැඩ කටයුතු ගොඩක් තියෙනනේ දේශපාලනික සමාජ හරි එතකොට මෙන්න මේ අපිට තාක්ෂණය කඩාපාත් වෙනවා පාත් වුණාට පස්සේ මේ තවත් සංකීර්ණ වෙනවා අධ්‍යාපනය හරි
ඒක නිසා අපේ මෙන්න මේ එදා ඉඳලා තිබිච්ච අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තිබුණේ ඊට පස්සේ පහේ ශිෂ්‍යත්ව ආවා 10 විභාග ආවා ඒ ලෙවල් ආවා ළමයා ගොඩ ගියා. ඒ කියන්නේ විභාගය තමයි ළමයේගේ ජීවිතේ විමුක්තිය ලබන්න පුළුවන් ගොඩ යන්න පුළුවන් එකම ක්‍රමේ බවට ලංකාවේ තියෙනවා. දැන් මේ සැරේ ගත්තොත් 164ක් විශ්වවිද්‍යාලයන් සමත් වෙලා තියෙනවා. ඒ ලෙවල් කරපු කොන්ටිටියුට්. ප්‍රතිශතාත්මකව ඉහළ ගිහිල්ලා තියෙනවා ඒක. හරි ගිය පාට වැඩි 117.7ක් ඉස්සරහින්. ඉතින් මේක අපි ගත්තම සතුටු වෙන්න පුළුවන් කාරණයක්. හැබැයි අපි ආපහු බැලුවොත් මෙන්න මේ උගත්තුන්ගේ මේ තාක්කල් අපේ රටේ උගත්තු මේ රටේ මේ රටක් විදියට ශිෂ්ට සම්පන්න රටක් බවට ස්වයං පෝෂිත ආර්ථිකයක් තියෙන තව කාටවත් යැපෙන්නේ නැති බය නැති ස්වාධීන ඒ සාඩම්බර රටක් බවට පත් වෙලා තියෙනවද කියන කාරණේ. දැන් රටක අධ්‍යාපනයෙන් එන ප්‍රතිඵල කියලා කියන්නේ ආයෝ අපි රට ඉන්වෙස්ට්මන්ට් එකක ප්‍රතිඵලයක් නේ රටක් විදියට අපි ව්‍යාපාරයක් විදියට ගත්තොත් රට අධ්‍යාපනයට ඉන්වෙස්ට් කරලා තියෙන ජාතික ධනය. එතකොට ඉන්වෙස්ට්මන්ට් එකෙන් ආපු ප්‍රතිඵල දායක වෙලා තියෙනවද අපේ රට ගොඩ නංවන්න කියන කාරණේ. හරි? ඇත්තටම අපි දැන් අපේ අපි බලමු අපේ කාලේ අපි ඉගෙන ගත්තේ මොකද්ද? මේක වෙනම සංකීර්ණ ප්‍රශ්නයක් අපි කතා කරන්න ඕන. ඇත්ත. එතකොට අපේ රටේ අපි කතා කර රයිට් අපේ රටේ මෙන්න මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ස්වરૂපය නිසා රටේ ජාතික සම්පත් ඉගෙනගෙන පිට රටවල් වල තමයි ජොබ් වලට ගියේ. හරි? ඒ කියන්නේ බුද්ධිගලණයක් සිද්ධ එකක් තමයි අපි ඉගෙන ගත්තේ මොනවද? සුළු කලඟු දාවත අමාවතර බුත්සරණ ඡන්දස් අලංකාරය මේවා ඉගෙනගෙන එළියට ආවට පස්සේ මොනවද කරන්න තියෙන්නේ? ඔව් සිතාත් සංග්‍රහ පරිසන්දේසි සැලීම් සංදේසි කියලා මොනව කරන්නද? දැන් මම මේ ප්‍රශ්නේ ඒ වගේම තමයි මේ එකක් තමයි අපේ විශ්වවිද්‍යාල දැන් නම් මේවා ටික වෙනස් වීම වෙගෙන යනවා. අධ්‍යාපනය තුලින් අපේ රටේ ජාතික පුරවැසියා කියන මිනිහෙක් නිර්මාණය කරාද කියන දේශපාලනික සමාජ ගැටලුව අපිට තියෙනවා. අපේ රටේ අපි පුරවැසියෙක්වත් නිර්මාණය කරලා නැහැ තාම. හරි? ඒ අඩුව නම් දිගටම තියෙනවනේ. ඔව් උදාහරණයක් තමයි දැන් ජපානය වගේ රටවල් චීනය වගේ රටවල් වල අකුරු ගණන්න ගන්නෙත් ඉස්කෝලේ 4 පන්තියේදී. ඒගොල්ලොන්ට ගණන්නේ බින්ති. හරිද? අපේ රටේ අධ්‍යාපනය තුල බාලාංශ ළමයෙකුට දැන් මූර්තද යන්න පුරුදු කරනවා. 12 සරත් චක්‍රේ පුරුදු කරනවා. ඒ මට්ටමට ඇවිල්ලා. හරි? මේ නිසා අපිට බිහි වෙලා තියෙන්නේ ආත්මාර්ථකාමී සමාජ අසුරක් නැති පොදු බේසික් නොදන්නා තනිකර හුදු කුණාඹරයක් ඇතුලෙන් බිහි වෙච්ච ආත්මාර්ථකාමී ළමේ පරිබාහිරක් නැහැ ක්‍රීඩා නැහැ නායකත්ව පුහුණු මොනවත් නැති පටු පුතා කුඩා දක්ෂ උගතෙක් අපිට හම්බෙලා තියෙනවා. හරි? ඉතින් මේක එක ගැටලුවක් ඒක අපි කතා කරන්න ඕන තා ලොකු ගැටලුවක් ලංකාවේ තියෙන. ඊළඟ ගැටලුව තමයි අධ්‍යාපනයේ මේ තියෙන එක එළියට ජොබ් මාකට් එකේ ඩිමාන්ඩ් එකක් තියෙනවද කියන කාරණය. එහෙනම් අපේ අධ්‍යාපනය ප්‍රතිපත්ති අධ්‍යාපන විෂය පාඨමාලා වෙනස් වෙන්නේ කොහොමද නූතන ලෝකයට? ලෝක වෙළඳපොලේ ඉල්ලුම මොකද්ද? අනිත් එක තමයි අපි කෘෂිකර්මය බේස් කරගෙන හැදිච්ච රටක්. හැබැයි දැන් 77න් පස්සේ 2000න් පස්සේ ඇතිවෙච්ච සර්විස් ඉකොනොමි මානසික ශ්‍රමය කේන්ද්‍ර කරගත්තු මෙන්න මේ සර්විස් ඉකොනොමි එක සේවා ආර්ථිකයට අපිට ලෝක සේවා ආර්ථිකය නිර්මාණය වෙන ජොබ් වලට අපි අපේ රටෙන් කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් දුන්නද කියන කාරණය මෙන්න මේ වගේ සලකා බලන්න වෙනවා. අපි මේ A9යි A3යි අරවා මේවා කියන්නේ ඇත්තටම ඉතින් දෙමව්පියෝ විදිහට ඒකට දොස් කියන්න බෑ. නමුත් අධ්‍යාපනික ප්‍රතිපත්ති සම්පාදකයන් උගතුන් බුද්ධිමතුන් මේ රටේ මේවා ගැන සලකලා බලන්න වෙනවමයි රට වෙනස් කරන්න නම්. තව ගැටලුවක් තියෙනවා. උත්තරේ දිග වැඩි. ඔව් කමන්න නැහැ කියන්නේ ඒකට උත්තරේ අරගෙන මේ අනේක වටිනවා. අපි දැන් සිමල්ටේනියස්ලි මේ සමාන්තරව අපි කියන එකක් තමයි මේ රටේ ළමයින්ට සාහිත්‍යයක් නැහැ. මේ රටේ ළමයින්ට ආගමක් ධර්මයක් චාරයක් ධර්මයක් නැහැ. වැඩිහිටිය අඳුරන්නේ මේ ළමයි ගීතයක් කවියක් රස විඳින්නේ නැහැ. එහෙම කියනවා කියලා අපි ආපහු අපි සතුටු වෙනවා. ඇත්තටම අපි සීගිරිය ගැන ඉගෙන ගත්තා.
අපි ඡන්දස් අලංකාරය, අපි අර කවිසිලිමින රසවින්ද ගීතසාය, අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔව්. හැබැයි ඒක ජොබ් වලට ජොබ් එකකට සුදුසුකමක් විදියට අපිට බලපෑවෙන්නේ නැති වුණාට කිසියම් විදියකින් අපේ අධ්‍යාත්මික මිනිසෙක් ඔව්. අපිට වෙන මිනිසෙක් නිර්මාණය කරපු විෂයනුත් තියෙනවා. මේ විෂයන් කියවා ඉතිහාසයේ අපේ රටේ වෙලා තියෙන්නේ, මම කියන්නේ වෛද්‍ය විද්‍යාව කරන කෙනා පවා ඉතිහාසය රටක ඉගෙන ගත යුතුයි. පැහැදිලිවම. ඒ වගේ වෙනස් දැන් අපි හැබැයි අයියේ දැන් මික්ස් වෙලා තමයි දැන් විෂයන් අතර තියෙනවා මික්ස් වෙච්ච එකක්. ඔව්. දැන් මේ කාලේට වැඩිය ගොඩක් පැහැදිලි පළල් ප්‍රසාරණීය තත්ත්වයක් තියෙනවා. ඔව්, මම මේ කියන්න මහන්සි ගන්නේ නූතන අධ්‍යාපන විශේෂඥයන්, බුද්ධිමතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් කල්පනාවට ගන්න ඕන නූතන ලෝකයට වෙනස් වෙන විදියට සබ්ජෙක්ට් හදනකොට අර අපෙන් අහිමි වෙන සාරය අහිමි වෙන අපේ පරණ ඒ අන්නේ දේවලුත් මේ මෙන්න මේ බැලන්ස් එක කරන්න වෙනවා. පැහැදිලිවම. නැත්තම් දැන් අද වෙන්නේ තනිකර ඩිජිටල් තාක්ෂණික රොබෝ මිනිහෙක් නිර්මාණය වෙලා පිටරට ගිහිල්ලා එක්ක ඕස්ට්‍රේලියා, දැන් යාඩ මම කොහෙද ඉන්නේ, මෙල්බර්න් යුනිවර්සිටි ලෙක්චරර් ඒ කියන්නේ හරි දෙමව්පියන්ට සතුටුයි, මගේ පුතා ඉන්නේ මෙහි නිව්සීලන්ත ඉන්නේ. ඔව් හරි කියන්නේ හරිම සතුටුයි ඒගොල්ලොන්ට. අර ගොල්ලොන්ටත් සතුටුයි. ඒ හරි සතුටුයි ගත්තෝ මේ අපි ඉන්නස් කරේ කවුද? අපි මේ රටේ අහිංසක බදු ගෙවන මිනිස්සු. ඉතින් මෙන්න මේ වගේ ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව තියෙන තත්ත්වය අති සංකීර්ණ ගැටලුවක්. මේක රටක් වෙනස් කරන්න පුළුවන් රටක පදනම් බේස් එක තමයි, පාදම තමයි ඇත්තටම දියුණු රටක අධ්‍යාපනය. දැන් මම දන්නේ මේ ළඟදී මම දැන් කිව්ව හරිනි, මට මතකයි ඔය කියලා තියෙනවා මේ අපේ අගමැතිතුමිය 8 විභාගයෙන් පස්සේ පුළුවන් කට්ටියට තෝරා ගන්න මම කොයි පැත්තටද යන්නේ, ජොබ් ඔපචුනිටිස් මොනවද? ඒක දැන් උදාහරණයක් ආයතනයකට අපි හිතමු කෙනෙක් තමන්ගේ කුසලතා බලලා ඔව් කම්කරුවෙක් විදියට රික්‍රූට්මන්ට් විදියට යන කෙනෙකුට අපිට පුළුවන් වුණොත් ඒ ආයතනයට රයිට් ඔයා පර්ෆෝම් කරොත් ඔයාට ඊළඟ එක තමයි වෙන්න ජූනියර් ට්‍රේනින් එකක් දෙනවා ක්ලාක් ඔෆිස් එකට, සීනියර් ජූනියර්, ඊට පස්සේ සීනියර්, ඊට පස්සේ මැනේජර්, ඇසිස්ටන්ට් මැනේජර්, ජෙනරල් මැනේජර්, බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්. ඒ වගේ ඕනම කෙනෙකුට යන්න පුළුවන් කැරියර් ලැඩර් එක කාට හරි පේන්න තියෙනවා නම් හරි හොඳ දෙයක් නේ. ඒක දක්ෂතා අඳුරගෙන ඉහළට යන්න පුළුවන්. ඒ වගේ ඒ පන්තියේදී ළමයෙකුට රයිට් පුතා, what is your talents, මොනවාද, what is your capabilities, අපි ගුරුවරු how we can identify those talents towards that task. ඒ කියන්නේ අපි කොහොමද මෙන්න මේ ෆික්ස් කරලා තියෙන පැතිවලට ඒ පැතිවලට ළමයා යොමු කරන්නේ කොහොමද කියන එක අටේ පන්තියේදී විතර කරන්න පුළුවන් නම් අන්න හදන්න පුළුවන් අපිට හරි හමන් පුරවැසියෝ ජාතික සම්පත් අපේ. හරි. ඉතින් ඒක නිසා මෙන්න මම දන්නේ මේගොල්ලෝ අලුතෙන් බලයටපත් වෙලා ඉන්න මේ NPP එක කරනවා නම් මම දන්න විදිහට ඒගොල්ලෝ විශාල ප්‍රමාණයක් එදා මෙදා තුර වැය කරපු විශාල ප්‍රමාණයක් කෝට එකක් වෙන් කරා අධ්‍යාපනයේ. තාම හොඳ දෙයක් සහ අගය කළ යුතු දෙයක් කරලා වැඩක් නැහැ. මේවා මොනිටර් කරන්න වෙනවා, මේවා හරියට ෆික්ස් කරන්න වෙනවා, ෆලෝ අප් කරන්න වෙනවා. පස්සෙන් එලවන් දුවන්න නැත්නම් අපේ රටේ ඔක කරන්න බෑ. ඔව්. ඉතින් ඒ නිසා මතවාදීමය වෙනසක් කරන්න වෙනවා. ඒ නිසා මේ තුනක් අර 164ක් අරගෙන හොඳයි. හැබැයි මේවා කල්පනා කරන්න ඕන. පැහැදිලිවම. මේවා කල්පනා කරන්න වෙනවා. මේවා ඊටාම සංකීර්ණ ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඔව්. ඔයා වටිනා දේවල් ටිකක් කිව්වේ. සෑහෙන වටිනා දේවල් ටිකක්. ප්‍රේමයේ මේ අපිට ඒ ආස්සේ ලයිට් ගියා. ඉතින් කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා විශ්වවිද්‍යාලේ ගියුන්නේ අපි. ඒක නිසා මේ කුප්පි ලාම්පු එළියෙන් සයිස් එකට ලයිට් එකක් තියාගෙන මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන එක මහත් අජ්ජක් නෙමෙයි. මේ මං අහන්න හැදුවේ ඔයා හොඳ තැනකින් මේව කරේ මේ කතාව හරි ප්ලේස් එක මම වෙනස් කරා. කරුවලයි ඒ හරියට. ඒක තමයි. ඒක හොඳයි. නැත්තම් භූත රූපයක් වගේ පේන්න ගන්නවා. මේ අහන්නකෝ. දැන් මේ ත්‍රිල් එක ආතල් එක සහ තුරා ගලන ප්‍රහර්ෂය සතුට ප්‍රීණනය වැඩි වෙලා දෙමව්පියෝ වේවා, ගෙදර උන් වේවා, ඒ ළමයාම වේවා රිසල්ට් සීට් එක අවුට් කරා සමහර වෙලාවට විභාගාංකේ ඩෙන්ටිටි කාඩ් නම්බර් හරි වැදගත්ම තොරතුරු ජනගත නොවිය යුතු තොරතුරුත් එක්ක
මම දැක්ක ප්‍රොෆෙසර් සම්පත් අපේ මේ සම්පත් සර්ුත් දාලා තිනවා මොකක් හරි ඔය ගැන මේ ප්‍රකාශයක්. මට චුට්ටක් ඒ ගැන පොඩි විවරණාත්මක දෙයක් ඔයත් එක්ක කතා කරන්න ඕන. මෙහෙමයි. දැන් අපි මෙහෙම බලමු. මේ අපේ ස්මීට ටිකක් කාලා අවුරුදු 10කට 15කට එහා පැත්තේ අපි ලිව්වේ ඩයිරි වලනේ. ඩයිරි වල පොත්වල ලියුම් ඊටත් එහා පැත්තේ ලියුම් ලිව්වා. ලව් කරේ ඔක්කොම එහෙම පණිවිඩයක් වුණත් බෙදා හදාගත්තේ ටෙලිෆෝන් ආවට පස්සේ අර සාමාන්‍ය ටෙලිෆෝන් ස්මාර්ට්ෆෝන් සමාජ ජාලායේ Facebook අනම් මේ වගේ ව නැති කාලේ අපි පොඩි ටික දෙනක් අතර තමයි පවුලේ තමයි බෙදාගත්තේ දේවල්. දැන් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් මේක විශේෂ යුගයක් ලංකාවේ මෙන්න මේ Facebook දැන් ඔය TikTok පරම්පරාව වගේ Facebook පරම්පරාව මේ ලේයර් එක දේශපාලනික සමාජීය ආර්ථික හැම පැත්තෙම කතා කළ යුතු පැත්තක් කවදා හරි දවසක ඉතිහාසය ඇනලයිස් කරද්දී මේක එක බෙන්ච්මාර්ක් එකක්. ඉතින් මේ යුගයේ මොකද වුනේ මෙන්න මේ ඩයිරි වල ලියලා ඉඳපු. ඒ කියන්නේ ඔක්කොම ලේඛකයන්ට පුළුවන් වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. අපිට කැමරමන් වෙන්න පුළුවන්. අපිට වෙන්න බැරි කෙනෙක් නෑ. ඕන එකක් දැන් වීඩියෝ කරන්න පුළුවන්, දාන්න පුළුවන්, කන හැටි, නාන හැටි, චූ කරන හැටි, ඕන්නම් තමන්ගේ කතාද ගෑණි මිනිහෙන්න හැටි ඕන එකක් දාන්න පුළුවන්. දාලා ඒවා වීඩියෝ කරන්න පුළුවන්, ඒවා ඩිමාන්ඩ් කරන්න පුළුවන්. ඕන එකක් ලයිෆ් එක තනිකර විනාශ කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සමාජ ජීවිත පුද්ගලික ජීවිතය කියන එක අද සයිබර් ස්පේස් එකේ මේ සමාජ මාධ්‍යවල ඉතාලම තියෙන රහස් දැන් නැහැ. හරි. එතකොට මෙවැනි පරිසරයක මොකද වුනේ? දැන් මේක බය නැතුව දාන මෙන්න අපේ දරුවා. හරිද? මහා මරක්කලගේ කාවින්ද්‍යා කෞචානා කුමදී ඔය වගේ දානවා. එහෙම අයිඩෙන්ටි කාඩ් එක දානවා. ඇඩ්‍රස් එක දානවා. ඒවා දාලා ඒ විතරක් නෙවෙයි ඒ දරුවගේ ෆොටෝ එකකුත් දානවා. ඒක තමයි. ඊට තනිකර දානවා. අම්මලා දානවා. හරි ඉස්කෝලේ තූර්ය වාද කණ්ඩායමින් එක්කගෙන එනවා. බෙර ගහනවා, ඉඹිනවා, වඳිනවා. පොළොවේ පාස් කරනවා, අනේ අඬනවා, බදා ගන්නවා, ගෙවල් මේ ඔක්කොම දැන් තියෙනවා. හරි. මේ ඊට පස්සේ මේ පාස් වුණු ළමයින්ගේ ලොකු කටවුට් ගහලා ඉස්කෝලේ ළඟ ගහනවා. හරි. මේ ළමයින්ට උගන්වපු ගුරුවරු පුද්ගලික ගුරුවරු මේ ළමයි වේදිකාවට ගෙනහැල්ලා ඉන්ටර්වියු කරන බදාගෙන තුරු කරන මේ අපෙන් හරි මේ ගාල්ලේ මගේ ඒගොල්ලෝගේ බිස්නස් කරනවා. මේ ළමයිනුත් කියන මම මෙයාගෙන් තමයි ගියේ, මෙයා ළඟ තමයි ගියේ. එහෙම ස්තුති කරනවා. හරිම ප්‍රාසංගිකයි. ඉතින් මේක නරක නෑ. මම නරකයි කියන එක නෙමෙයි. යන විදිය. හැබැයි අද දන්නවද මේ ඩිජිටල් මේ ළඟදී ඔච්චර ඕනේ කාටද මේ වෙඩි තියලා මැරුවේ අතුරුගිරියේදී අපේ ඔය පාතාලේ සම්බන්ධතා තිබුණේ කවුද මම ලියලත් ඇත්තේ ඔය ගැන. හරි. මේ AI බලපෑම කොච්චර තියනවද? ඔච්චරනේ මේ ළඟදී මේ ඔය පිරිමිඩි ජිප්තෝ මැරිච්ච අය ඒ අයගේ මීට අවුරුදු 8000කට යා පැත්තේ ඒගොල්ලොන්ගේ මූණ කොහොමද තිබුණේ විදියටම අරගෙන තියෙනවා. අරගන්න AI. හරි කතා දැන් ගිය සති අපේ පාප වහන්සේ නැති වුණානේ. හරිද? එතකොට මේ මීට කලින් පාප වහන්සේලා ටික ඔන්න දැන් මේ පාප වහන්සේ යනවා. අරගොල්ලෝ පිළිගන්න වෙනකොට ඇවිදින හරිම නැචරල් හිතා ගන්න බෑ මේක මේ ක්‍රියේෂන් නිර්මාණයක් කියන එක. ඒ අද මෙන්න මේ කට්ටිය මේ ළමයින්ගේ ෆොටෝස් දාලා ඒවා දැන් අද ඇවිල්ලා කන බොන එක ගෙදරින් ට්‍රිප් යන එක පස්සේ හොරුත් කඩනවා ගියේ. මුළු ලෝකෙම දැක්ක මේගොල්ලෝ ට්‍රිප් එකක් ගිහිල්ලා අද පීෂා කාලා මේවා කාලා ඒ වගේ ඉතින්. ඉතින් මෙන්න මේ ප්‍රදර්ශන මේවෙන් අර ළමයින්ට වෙන්න පුළුවන් දෙමව්පියෝ මතක තියාගන්න ඕන මේ තියෙන්නේ AI යුගයක්. හරි? ඔය මට මම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකුත් බැලුවා. තමන්ගේ දුවගේ බ්ලූ ෆිල්ම් එකක්. තමන්ගේ පුතාගේ බ්ලූ ෆිල්ම් එකක් අද ක්‍රියේට් කරන එක මහ පොඩි දෙයක්. ඊට පස්සේ නඩු දාලා ඕවා කරලා ඒ ළමයා අන්තිමට කොයි අතට ඕවා හැරෙවිද දන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ පැති ගැනත් මේ තාක්ෂණික ලෝකයේ මේ දේවල් ගැනත් වැඩි හිතියෝ විදිහට කල්පනා කරන එකේ වැරද්දක් නෑ මම කියන්නේ. ඇත්ත. පැහැදිලිවම. අපහැරණය වීමට මේ මාවත Tamanම සකස් කර දිය යුතු නැත.
නැත්ත මම කියන්නේ අපි මේක මීට වැඩිය ටිකක් එහා හිතන්න ඕනේ. ඉතින් දැන් අනිත් එක තමයි මේ 164යිනේ. ඉතිරි ඔව්. ටික කෝ? ඉතිරි ඔව්. ටිකට අන්න හරි. මොකද්ද වෙන්නේ දැන්? හ්ම්. අර පාස් වෙච්ච ළමයාගේ ෆොටෝ එක ගහලා ඒ ළමයා වර්ණනා කරනවා ඔව්. ගේ ඉස්කෝලේ ඇතුළේ තැන ගහලා හ්ම්. ඒ විදුහල්පතිතුමා කතා ඒක එක පැත්තකින් කියන්න පුළුවන් ළමයා මොටිවේෂන් එකක් මේක. හ්ම්. පර්සුවේට් කරන. ඔව්. හරි ඔව්. ළමයා ධෛර්ය සම්පන්න කරනවා. ළමයා ටාස්ක් එකකට දක්කන්නේ මෙහෙම අනික අගය කරනවා අපි. ඔව්. හරි ඒක නරක නෑ. හ්ම්. ඒ තරමටම අපි කල්පනා කරන්න ඕන ෆේල් උනේ ඇයි කියන එක. හ්ම්. ඒකටත් වග කියන්න ඕන අපින්නේ. ඔව්. ගුරුවරුනේ. ඔව්. ළමයේ පාස් වෙන්න වග කියනවා වගකීම් අරගෙන ආඩම්බර වෙනවා වගේම ඔව්. ඒ තරමට ඊට වඩා දුක් විය යුතු ෆේල් වෙච්ච අය ගැන මොකද්ද අපේ රටේ දැන් මේ ළමයි මොකද්ද සෙකන්ඩ් ට්‍රයි කරනවා තර්ඩ් ඔව්. ට්‍රයි කරනවා ඉංග්‍රීසි පාඨමාලාවක් කරන්න යනවා ඉතින් ඔව්. අපේ කාලෙත් මට මතකයි ඇක්ෆයිනාස් හොයාගෙන ගියා මම ඔව්. හරි කැම්පස් යන එක නැද්ද කියලා හිතලා ඔව්. ඊට පස්සේ අර යනවා මෙහ යනවා හැමතැන ඊට පස්සේ කම්පියුටර් කෝස් හොයාගෙන යනවා ඔව්. දැන් ඉන්න ළමයිනු මොකද කරන්නේ? ඒ කියන්නේ ඒගොල්ලොන්ට විභාගේ ෆේල් වුණාට පස්සේ මම ඊළඟට කොහෙටද මගේ මාවත මොකද්ද කියන එක ඕපපාතිකයි ලංකාවේ අසමත් වෙච්ච ළමයින්ගේ. ඔව්. හරි. ඒ ළමයින්ට දැන් කැම්පස් ගියාට පස්සේ කෙලින්ම ගියාට අපේ කාලෙත් එහෙමයි කැම්පස් ගියාම ඉස්කෝලේ ගුරුපත්වීමක් ආවා. තමන් ඉස්කෝලේම උගන්වනවා. හරි චූන් හරි මාත්ම තෘප්තියයි ගමේ ගුරු හාමිනේ ටීචර්. ඔව්. ඔය වගේ එකක් නෙදුනේ. ෆේල් වෙන ළමයට මොකද්ද උනේ? ඔව්. හැබැයි ඔයා කියන එකේ ලොකු සත්‍යයක් සහ ගැඹුරක් තියෙනවා. හැබැයි දැන් අපි විශ්වවිද්‍යාලේ ගිහිල්ලා එළියට එනෝනේ අයියේ. එතකොට එනකොට සහ දැනටත් අපේ බැච් එකක් ගත්තොත් එහෙම ඉස්කෝලේ ඉගෙන ගත්ත O level හෝ A level වල හොඳම ව්‍යවසායකයෝ. ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාලේ ගියේ උන් 25ක් එකතු කරත් අර තනි එකෙක්ගේ ව්‍යවසායකත්වයට උගේ කම්පැනි එකක් හරි නැත්නම් මොකක් හරි ආයතනෙට එයා බඩවියත සම්පාදනය කරගන්න ක්‍රමවේදයට හැරෙන්නවත් අලගු තියන්නවත් බෑ. ඒ තරම් දැවැන්තියෝ ඉන්නෝ ඒ ඇතුලේ. පැහැදිලි ඉතාම පැහැදිලි සහ මට ඕන තරම් හැබැයි මෙහෙම ඒ ඇවිල්ලා සමාජ පවතින රජයෙන් හරි ආණ්ඩුවෙන් හරි පැති හදලා ලස්සන්ට පැත්ත සෙට් කරලා යවපුවා නෙවෙයි ඒ ඔක්කොම තම තමන්ගේ මහන්සියෙන් ඉන්ඩිවිජුවලි ඒගොල්ලෝ ධෛර්ය සම්පන්නව ඉගෙන එක්ක ගෙදර පරම්පරාවෙන් ආපු ධනය හරි සහ සම්පත් හරි විදියට මේ දෙමව්පියෝගේ ගයිඩ් එක මත හරි විදියට මැනේජ් කරලා ගොඩට ගියා ඇරෙන්න තමන්ගේ ශක්තියෙන් ගියා ඇරෙන්න ඒ වගේ කාරණා අරන පොදුවේ ගත්තොත් මල්ලි ලංකාවේ එහෙම යන්න මට කියන්න ඔයා දැන් මේ අපි අපේ කාලේ පැත්තකින් තියමු නිතරම අපි අපේ කාලේ කී අතීතයට යනවා ඒක හරිය අපි පරිස්සම් වෙන්න ඕන ඒක එක්තරා විදිහක අතීත කාමයක් මේ ඒක නෙමෙයි අපි දැන් මේ 64ක් පාස් ඉතුරු ටික මොකද්ද දැන් ලබන සතියෙන් කරන්නේ ඉතුරු 36ට මොකද්ද කරන්නේ ඊට පස්සේ මොකද්ද කරන්නේ ඒ සෙකන්ඩ් සයිට් වේ ඊට පස්සේ ඉතින් ඔය තියෙන ලෝක වටේ බිස්නස් කාර්යෝ ඉන්න ඕනේ පොඩි කෝස් කරන කම්පියුටර් ජිල් මාරවා ඔය වගේ හරි ඉතින් ඒක නිසා සමාජය දැනුවත් වෙන්න ඕන මේවා සම්බන්ධව මේවා වෙනස් වෙන්න ඕන ඔය 8 පන්තියේදී විභාග ක්‍රමයේ මේ ලංකාවේ විභාග ක්‍රමයේ අයින් කරලා යම් කිසි විදියක විභාග තියෙන්න ඕන විභාගයෙන් තමයි ශිෂ්‍යයෙක් කොච්චර දක්ෂද කොහොමද කියලා දැනගන්නේ ඒව තියෙන්න ඕන නමුත් ඒක මේ විදියට තිබෙන්න ගියොත් ඒක විශාල හානියක්. ඇත්ත. මේ විදියට සමස්ත ජීවිතයම තීරණය කරන මට්ටමට විභාග තීරණය කරන එක රටක් විදියට බුද්ධිමතුන් කල්පනා කළ යුතුයි. පැහැදිලි. ওই ටික තමයි. ඔව් ඇත්තටම වටිනවා. නමුත් ඔයත් එක්ක මට තව එකක් ඇද ගන්න වෙනවා. අද බෑ ඒක ඒක වෙනම මාතෘකාවක් විදියට ගන්න ඕන. මේ සෝෂල් මීඩියා වල වේවා එක එක පැතිවල මේ යුද්ධයක් බවට පත් වෙලා තිනවා. මේ ටියුෂන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත එක ඒගොල්ලෝ මගේ වෙනියව කියලා දාලා තියෙනවා. එතකොට ඉස්කෝල වලින් මුන් ඉගෙන ගත්තේ නැද්ද? වෙන අය ඉගෙනුවේ නැද්ද? පොඩි කාලේ ඉගෙනුවේ නැද්ද? එකම ගුරුවරයා මේ ගුරුවරු 3-4 දෙනෙක්ගෙන් ඉගෙන ගත්තයා කියලා දානවා. අරකද මේකද කියලා එන ලොකු කෙලවිල්ලක් මේ විලම්බෑසියක් විජ්ජුම්බරයක් යනවා. හරි? ඒක ගැන වෙනම අපි දෙන්න කතා කරමුනේ. නැත්තම් ලංකාවේ ගුරුවරු ලැජ්ජ වෙන්න ඕන එක අතින් කතා කරමු අපි ඒක. හරි ඒක කතා කරමු. අනේ එහෙනම් බොහොම ස්තුතියි. මේ රාත්‍රියේ හැන්දෑවේ අපි ලයිට් උත් යනවා එනෝ. ඒ ඔක්කොම මේ එයම් මාරු වස්සේ කතා කරාට බොහොම ස්තුතියි අයියේ. ජයම වේවා. ජය වේවා. හරි. අපි කතා කරේ වටින මාතෘකාවක්. ඒ මාතෘකාව තමයි
මේ ලෙවල් වලට පස්සේ රිසල්ට් ආවට පස්සේ ඇති වෙච්ච තත්ත්වෙ. ඒකේ තව එකක් ඇද ගන්න තියෙනවා කියලා අපි කිව්වා. ඒකත් අපි කතා කරනවා. ඕගොල්ලන්ටත් හිතන්න සහ වැඩ කරන්න මේක නිවැරදි කරන්න බලපෑම් කරන්න සහ දරුවන්ටත් සහ කම්පනයක් සහිතව මේ රටේ ඇතුලේ තමන්ගේ මේ ක්‍රියාන්විතයට තමන්ගේ තියෙන කුසලතා එක්ක යන මාවතක් සැකසෙන දවසක් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ලෝකයේ ඇතුලේ යන ක්‍රමවේද අනන්ත තියෙනවා. ඒක නිසා හරි තැන ඉඳගෙන රට පිබිදෙන අවකාශයක් ඇතුලේ ආය හමු වෙමු කියලා දේවා ටොක්ස් අපි ඔබට යෝජනා කරනවා. ජය වේවා.